හයි යාළුවනේ වෙලාව පාන්දර 3යි. දැන් මේ වැඩට යන ගමන් පාන්දර 3යි. ගොඩක් කඩවල ඇරලා තියෙනවා. ඉතින් මම මේ අපේ කම්පැනි ට්‍රාන්ස්පෝර්ට් බස් එක එනකන් ඉඳලා ඔන්න යන ගමන් දැන් වැඩට. මචං මේ මාසේ ගොඩක් කඩවල ඇරලා තියෙනවා රෑ වෙලාවට. මේ තමයි අපි යන පාරේ ගොඩක් කළුවර තැන් තියෙනවා. මේ පාරේ වාහනේ මේ එළිය දාලා තියෙනවා. ගොඩක් වටින වාහන ඔක්කොම එළිය තමයි පාක් කරලා තියෙන්නේ. ඉතින් සොර සතුරු වදුරු කිසිම දෙයක් නැති හින්දා බය නැතුව මේ වාහන ටික පාක් කරලා තියෙනවා. කෝටි ගණන් වටින වාහන ටිකක් නේද? මම ඉතින් බලන්නකෝ මේ කොච්චර වටින වාහන ටිකක් එළිය දාලා තියෙනවද කියලා. මේවා ඉතින් අපේ ලංකාවේ පාරවල් වල පාරයි නේම තිබ්බනම් ඉතින් කෑලික් ගලවලා තියෙයි. ඊතරම් ආරක්ෂාවක් නැහැ. නමුත් මෙතන මෙහි ආරක්ෂාව වැඩි. නමුත් කවුරුත් එහෙම හොරකම් කරන්නේ මං කොල්ල කන්න කවුරුත් උත්සාහ කරන්නේත් නැහැ. ඉතින් හැමෝම බයයි, නීතියට බයයි ගොඩක් කට්ටිය. ඉතින් කවුරුත් මේ වගේ වැරදි වැඩ කරන්න යන්නෙත් නැහැ. මේ තමයි පාන්දර 2-3ට තත්ත්වය. කළුවර තැන් වල වාහන පාක් කරලා තියෙනවා. හැබැයි මේ වාහන ගොඩක් මිල අඩුයි. ලංකාවේ සාමාන්‍ය ලක්ෂ 70ක 80ක වාහනයක් මෙහි ලක්ෂ 5-10ට ගන්න පුළුවන් අලුත්ම වාහනයක්. ඒ තරම් වාහන මිල ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේම ප්‍රධාන පාරට යනකොට කඩවල් ගොඩක් මෑරලා තියෙනවා රෑ වෙලාවේ පාන්දර 2-3ට විතර වගේ. සාමාන්‍ය මධ්‍යහ්න වෙලාවට දවල් වෙලාවට උදේ 6න් පස්සේ ගොඩක් කඩවල් වහනවා. ඉතින් සාමාන්‍ය හවස 4න් පස්සේ තමයි අරින්නේ. මොකද කිව්වොත් මේ රමසාන් උපවාස කාලේ හින්දා ගොඩක් කඩවල් රැට තමයි ගොඩක් සක්‍රිය. මිනිස්සු ගොඩක්ම කාර්යබහුල රැ වෙලාවට. මේ තමයි අපි යන පාර තියෙන තැන්වල කඩවල් ඕපන් කරලා මිනිස්සු ගොඩක් ජනාකීර්ණ වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි වැඩට යන්නේ මගේ ඩියුටි උදේ 4 ඉඳන් දවල් 12 වෙනකන් බලන්නකො මේ ලයිට් කණු ඔක්කොම දාලා කොහොමද මට මේ වැඩ කරන තැන ෆෝන් දුරකථන පාවිච්චි කරන්න තහනම්. ඉතින් වැඩ කරන තැන වීඩියෝ කෝල් එහෙම ගන්න බෑ. කොහොම හරි දවල් 12 වෙද්දී එනකොට කඩවල් ගොඩක්ම වහලා මේ වාහන ටිකක් පාක් කරලා තියෙනවා. ගොඩාක් වාහන අද සිකුරාදා දවසේ හින්දා කරලා එන වෙලාව දවල් 12යි. මේ රමසාන් කාලේ හින්දා පැය 6ක් ඩියුටිය. ඉතින් ඉතුරු පැය 2ක් ඕවර් ටයිම් අතිකාල දීමනා විදියට ගෙවනවා. වෙනත් මාසවල ඉතින් සාමාන්‍ය පැය 8 තමයි ඩියුටිය. ඉතින් කොහොම හරි දවල් වෙලා ගෙදර ආවා. අම්මෝ මහන්සි.